ඈ මේ මොකක්ද බොල්ල මේ හිස් අයිස් පෙට්ටියක් විකිණීමට ඇත බලමු කවුද? මේ අයිස් පෙට්ටියක් විකුණන්න තියෙනවද? විකුණන්න තියෙන නිසානේ මහත්තයා විකිණීමට ඇත කියලා ලියලා තියෙන්නේ. හරි. ඇයි ඉතින් මේ හිස් අයිස් පෙට්ටියක් කියලා තියෙන්නේ? අයිස් පෙට්ටිය දැන් හිස් නිසා. ඒකේ ඇතුලේ මුකුත් දැන් පුරවලා නැති හින්දා. මොනවද ඇතුලේ පුරවලා තිබුණේ? දඩමස් වගේක් මහත්තයා. මොන දඩමස්ද? වලි කුකුලා තලගොයා ගෝන වල්ලූරක් ගල්ලිබ්බා. එතකොට කබල්ලෑව නැද්ද? නෑ මහත්තයා. කබල්ලෑව නෑ. ඔය ඉත්‍ය මහත්තයා. අපි බොරු කියන්නේ නෑනේ මහත්තයා. අපි බොරු කියන්නේ. ඈ මහත්තයා මේ අයිස් පෙට්ටිය මස් වැද්දෙක්ද? මේ අව කැපෙන කටා කියලා අපාගත වෙන්න හදන්නේ. මේ අයිස් පෙට්ටිය ඇවිල්ලා අපේ ගිහි නායකයාගේ. ගිහි නායකයා කිව්වේ මහ කපුවා. මහමලුවේ මහ කපුවා. අපි ඒගොල්ලන්ගේ ගෝලියෝ. මහ කපුවා මස් කනවද? තමුසෙට දෝදුද මනුස්සෝ? කපුවෝ කනවද මස්? දරුවෝ කන්නේ. ඒකනේ සල්ලි දීලා ගන්නේ. මොන සල්ලිද? මොන සල්ලිද කියලා අහන්නේ. ලංකාවේ මහ බැංකුවේ අනුමත සල්ලි. ඒක මන් දන්නවා. මං අහන්නේ තල සල්ලිද? වී සල්ලිද? එහෙමත් නැත්තම් මල් කඩේ සල්ලිද කියලා. අනේ අම්මපා ඔහෙට පිස්සුද? එහෙම සාධාරණ හම්බ කරන සල්ලි වලින් දඩමස් ගන්නවද? ඒ සල්ලි මිටි බැඳලා සේප්පුවේ දාලා අල්මාරියේ දාලා තියෙන්නේ. දුව විදේශගත කරන්න. දැන් එතකොට මස් ගන්නෙ මොන සල්ලි වලින්ද? දඩමස් ගන්නේ ඔය දායක දායිකාවෝ ඇවිල්ලා පින් කැටේට දාන සල්ලි වලින්. එතකොටනේ ඒගොල්ලන්ටත් විනාක් සිද්ධ වෙන්නේ. එතකොට දඩමස් ටික ළමයිමද කන්නේ? ඕම් මහත්තයා ඇහුවා හයිත් ගොම් ප්‍රශ්නයක්. ළමයි විතරක් කාලේ හරියනවද? අපි බොරු කියන්නේ මහත්තයා. පඳුරු දාපු අයට පින් සිද්ධ වෙන්නත් එක්ක දානෙටත් කොටසක් දෙන්න ඕනේ. හප්පද බොල කවුද දානෙට දඩමස් වල දන්නේ? ඇයි? අපේ හාමුදුරුවෝ. හාමුදුරුවෝ නිවන් සැප ලැබේවා. අපේ හාමුදුරුවන්ටද? නෑ අර මැරිච්ච සත්තුන්ට. එතකොට අයිස් පෙට්ටිය ගන්න නැද්ද? ඔතල තියාගන්නවා අපාගත වෙනකොට අරගෙන යන්න. නෑ කටපාපන් ගල්ලිබ්බා. ඇයි මොනෝ කරන්නද? මරලා හංගනවා අයිස් පෙට්ටියේ. ඈ අපි බොරු කියන්නේ මහත්තයා.